සුබ දවසක් යාළුවනේ. අද මම යන්නේ ජපානයේ තියෙන ලොකු සුපර් මාකට් එකක පළතුරු, එළවලු, මල් වර්ග ටිකක් ඔයාලට පෙන්වන්න. ඔයාලට ලස්සන වීඩියෝ එකක් මම අද පෙන්වන්න. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා bell icon එක touch කරන්න. ඔයාලගෙන් ඒක ආදරෙන් ඉල්ලනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා ඒක කරයි කියලා. ඔයාලා ලස්සන වීඩියෝ මම ඉදිරියට ආවගෙන ඉන්නම් තව වීඩියෝ. අද දවසේ වීඩියෝ එක බලමු. එළවලු, පළතුරු, මල් වර්ග ටිකක් මම ඔයාලට පෙන්වන්නම් අද. තියෙන්නේ සීලම දේවල් පළතුරු පැල. මේ ඔක්කොම පළතුරු පැල තියෙන්නේ. මේ තියෙන්නේ පළතුරු හැදිලා තියෙනවා. නේ බ්ලූබෙරි තියෙන්නේ. ඉතින් බ්ලූබෙරි හැදිලා තියෙන්නේ. පැල විකුණන තියෙන්නේ. නේ මෙලෙම ගහලා තියෙන්නේ මේවා. යන්නේ 1580යි. මේ බ්ලූබෙරි හැදිලා තියෙනවා මේ. ඔක්කොම බ්ලූබෙරි, බ්ලැක්බෙරි ඔක්කොම තියෙනවා මෙතන. පැලයක් 1580 වෙන්නේ. හැම පැලයක්ම 1580යි. මේ කාලේ මේ පළතුරු හැදෙන කාලේ මේ ගස් කොළන් වල කියනවනේ මොන දෙයක් මේවා. දොඩම් වර්ගය නාරං හරි. ඉතින් දොඩම් මේක 1980යි. යන්නේ 1980. මේ මිදි නම් හැදිලා නෑ. මිදි නැපල්. ඇපල් පැල තියෙනවා. ඇපල් පැලයක් 980යි වෙන්නේ මේ ඇපල් පැලය. මේකට වත්තේ හිටෙවම ඉතින් ඇපල් හැදෙනවා මේ කාලේ. තියෙන ඇපල්. මේ ඔක්කොම දොඩම් වර්ග හැම දෙයක්ම තියෙනවා. මේ මල් පැල. තියෙන්නේ ඔක්කොම මල් පැල. මේ ලංකාවේ දාස් තියෙන්නේ බලන්න. දාස් පළේ තරම් පේනවද? උදාස්. එන්නේ 158. මේ දාස්. ඔක්කොම මල් පැල. එතන එළවලු වර්ගට හිවුත් මේ පළතුරු වර්ගට හිවුත් තියෙනවා. මේ බලන්න පළතුරු. මේ බලන්න මිදි. මෙන්න බලන්න මිදි හැදිලා. මේ මිදි ගස් විකුණන්න තියෙන්නේ. මිදිත් එක්කම තියෙන්නේ. මේ බලන්න. කොච්චර ලස්සනද කියලා. මේ එක පෝච්චිය මේ පෝච්චිය මේ. ඔන්න බලන්න පෝච්චිය. මේ තියෙන පෝච්චියක් පේනවනේ මිදි හැදිලා. ලස්සනට තියෙනවා. කොහොම විකුණන්න තියෙන්නේ 2980 yen. ඉතින් එහෙම විකුණන්නේ දොඩම් හැදිච්ච තියෙනවා. මේ දොඩම් යට තියෙනවා හැදිලා. ගොඩාක් හැදිලා තියෙනවා මේක. බ්ලූබෙරි හරි බ්ලැක්බෙරි හරි තියෙන්නේ. ඉතින් එකද මේ වල දාන පොහොර ළඟින්ම තියලා තියෙනවා. ඒවට දාන්න පොහොර වර්ග මේ. පොහොර මේ නම් පස් තියෙන්නේ.
ඊළඟට පෙන්නන්නම් පළතුරු. මේ එළවලු. ඉතින් තක්කාලි. තක්කාලි වර්ග ගොඩක් තියෙනවා. ලංකාවේ වගේ තමයි ඉතින්. මේ තක්කාලි. මේ පැත්තට යනකොට වම්බොටු. චීනි වම්බොටු. Iris. Takaali. Takaali. Ini ambot warga. Ini milat teko alada.